නිමිච්චකම ගෙදරින් ප්‍රමුඛව හදාගන්න ඕන දෙන්න තමයි අම්මයි තාත්තයි. නිමිච්චකම නැත්තෙම කාගාවද? දැන් මම මේ අහන්නේ මෙතන ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් සහ අපේ සජීවීව මේක බලන අම්මලාගෙන් තාත්තලාගෙන්. මේක ඉතින් මෙච්චර කාලයක් කරලා ඇති ඒ වුණාට හෙට ඉඳන් කරන්න එපා. ඉස්සරලම තාත්තලාගෙන් අහලා ඉන්න. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා. ගෙදර නිකම් බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. අම්මලා අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අම්මා කැමති නැහැ තාත්තා ගෙදරින් එනවට, තාත්තා කැමති නැහැ අම්මලා ගෙවල් වලින් එනවට. මේ තිසමාරම් පැත්තේ එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල තියෙන දේවල් මේ හොඳට ඉන්නවා ඇති. ඊට පස්සේ දරුවෝ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? අම්මටයි තාත්තටයි. මේ කතාව තුලින්ම නෙමෙයිද අපි බිඳිලා තියෙන්නේ? මොන දුවද මොන පුතාද අම්මටයි තාත්තටයි කතා කරේ? ගෙවල් වල කතා කරනවද මගේ අම්මේ මගේ තාත්තේ කියලා? එහෙම ලෙන්ගතුකමක් තියෙන්න ඕනේ. එහෙම හරි ආදරයක් ගෙවල් වල තියෙන්න ඕනේ. ඔය ආදරය ඇති කරගන්න පුළුවන් මොකෙන්ද? පේනවද වචනේ තියෙන බරපතලකම? ඊට පස්සේ දෙමව්පියෝ කවද්දද මේ අම්මලා තාත්තලා අන්තිමේට දරුවන්ට ඔය මගේ කියන කෑල්ල දාලා කතා කරේ? වෙනදනේ අර මගේ දුවේ මගේ පුතේ කියලා අම්මට තාත්තට එන්න ඕනේ මේ අර පපු කැවුතු උණු වේගන. මොකක්ද දෙන්න ඕනේ? අප්‍රමාණ දාරක සෙනෙහස. ඕක පෙන්වන්න ඕනේ පින්නතුනේ. එතකොට ආයේ ගෙවල් වල ප්‍රශ්න දිනනවා. මම මේ දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මෙහෙම කියනකොට සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. එහෙම නෙමෙයි. මේ පවුල පන්සල වගේ ඔක කරගන්න පුළුවන්. පවුල පන්සල වගේ වචනවලට මිනිස්සු ඉස්සරලම බිඳෙන්නේ වචනවලින්. එහෙනම් අධිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් හිත්‍රි දෙනවා නම් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදවීමේ චේතනාවෙන් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? ඒ නිසා වචනවලට කරන්න පුළුවන් දේ බොහෝයි. පළවෙනි එක කට පරිස්සම් කරගන්න. දෙවෙනි කාරණය අපේ කන් දෙක. අපි වැඩිපුරම අහන්න කැමති රුචි මොනවාද? ඔය දැන් මේ බණ කියනකොට ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. මේක සේරම දාලා ඒ පැත්ත නෙමෙයිද බලන්න. දැන් ආවනම් බැලියගේ. චච්චොක් ගාලා ඒ පැත්ත බලනවා. බලනවත් නෙමෙයි රවණම තව. මොකටද? ඔය කවුරු හරි පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕනද?
අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවනේ උස්සගෙන යනකම් බලන්න. මොකටද? මේ අපිට හරියට කැත පුරුද්දක් තියෙන අනුන්ගේ දේවල් හොයලා. කුලප්පු වෙන්නෙම මොකේද? අනුන්ගේ දේවල් වලට. වෙනතුනේ ඇසීම කියන එක කන් දෙක පෙර සංසාරේ කරපු පින්වලට ඔය ඇහෙන්නේ. අනුන්ගේ දේවල් අහන්න පින් කුසල් ටික කරගන්න.